SPK ආයතනයේ වර්ක්ෂොප් එකේ දැන් කීපයකටම ගියා මම. දැන් මේ වෙලාවේ මම ඉන්නේ රැටන් වලින් ගෙතුම් කරන ස්ථානයේ වියන ස්ථානයේ. ඒ කියන්නේ කෘතිම වේවැල් වලින් වියන ස්ථානයේ තමයි මෙතන. ඉතින් මේ වෙලාවේ මාත් කියනවා සුජීව මහත්මයා. ඔහු තමයි මේකේ අවසාන නිමාව කොහොමද කියලා හරියට තත්ත්ව පරීක්ෂා කරන්නේ සහ නිමාව සම්පූර්ණ කරන්නේ නේද? මොකද්ද මෙතන වෙන්නේ? මෙතන වෙන්නේ මේ අපි කියන්නේ මේක ටේබල් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. මේක සාමාන්‍ය ඉඳ ගන්න පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ විදිහට දෙකටම අවශ්‍ය විදිහට අපිට භාවිතා කරන්න ක්‍රම දෙකක් තියෙනවා. ඉතින් මේක ටේබල් එකක් විදිහට තමයි පාවිච්චි කරන්නේ දැනට. දැන් මේ මොකද්ද? මත මේ පාවිච්චි කරන අමුද්‍රව්‍ය කොහොමද මේක නිෂ්පාදනය කරන්නේ අපේම කර්මාන්ත ශාලාව තුලමයි. මේක අපි මේකට අවශ්‍ය අමුද්‍රව්‍ය පිටරටින් ගෙන්නනවා කලර් එක මේකේ අවශ්‍ය ඒ ප්ලාස්ටික් අට වර්ග. එතකොට මේ හොඳයි නේද? අපේම රටේ හදනවා. ඔව් අපේම නිෂ්පාදනයක්. මේක දැන් ලංකාවේ මම හිතන්නේ පළවෙනියට පටන් ගත්තේ මේ ආයතනේ. ඉතින් මේ ආඩම්බරෙන් කියන්න පුළුවන් ඉතින් මේක අපේ දෙයක්.